තිරිසන්නුන්ට තිබුණු හිත් අද ඇතැම් වෙලාවට මිනිස්සුන්ටත් ඒ හිත නැහැ. මම්මගේ අම්මාව මම්මගේ තාත්තාව ගස්බෙනේ තියලා මං වී අරගෙන ගිහිල්ලා මගේ මුව තුඩින් අම්මටයි තාත්තටයි ඒ වී කවනවා. මං දැන් ඒ දෙන්නාගේ ණයෙන් නිදහස් වෙන්න මහන්සි ගන්නවා. ගිරවෙකුත් එසේ කල්පනා කළා නම් පුතේ අපි කොහොම කල්පනා කරන්න ඕනද? මේ මනුස්ස ලෝකෙට අපි යම්මේ දවස කෙනකොට අපි මේ ලෝකෙට එනවා කියන පණිවිඩේ අම්මා විතරක් දන්න තාත්තා විතරක් දන්න දවසක් තියෙනවා. අපි කුසේ පිළිසඳ ගත්තා කියන බර අම්මට දැනෙනවා. අපි කුසේ පිළිසඳ ගත්තා කියන බර දැනෙච්ච ගමන් පුතේ අම්මා කියන්නේ තාත්තත් එක්ක දරුවෙක් ලැබෙන්න වගේ. එතකොට ඇතෙන් කාන්තාවෝ ඇතෙන් පුරුෂයෝ තීරණය කරනවා මේ ලෝකේ බඩට ආපු දරුවා නසන්න ඕන කියලා. අපේ අම්මා හිම කළේ නෑ. අපේ තාත්තා හිම කළේ නෑ. ඒ දෙන්නට ඕන තරම් අවස්ථාව තිබුණා කලලේ කාලේ අපිව නසන්න. එහෙම කළේ නෑ. පෝෂණය කළා, රැක්කා, නිදාගන්න ඉරියව් වෙනස් කළා. අම්මලා දරු පැටියෙක් බඩට ආවට පස්සේ පොඩි බඩේ කැක්කුම් ඔයාලට හැදිලා ඇති. පොඩි බඩේ කැක්කුමක් හැදුනට පස්සේ බඩ අතගගා අසමෝදකම් බිබි කෙඳිරි ගගා බඩේ බර ඔයාලට කොච්චර දැනෙනවද? 9 මාසයක් 10 මාසයක් අපි බඩේ දරාගෙන දැනුණු සියලු වෙහෙසවල් අම්මලා ආදරින් ඉවසුවා. අම්මලාගේ නිදාගන්න ඉරියව්ව වෙනස් කළා. කන බොන විදිහ වෙනස් කළා. ඇවිදින වේගය වෙනස් කළා. පොළවේ පය තියෙන පය බර පවා වෙනස් කළා. මේ බරට අඩිය තියන්න හොඳ නෑ ගැස්සෙන්න. ඇතුලේ ඉන්න බබාට හොඳ නෑ. බලන්න අම්මලා තාත්තලාගෙන් අහන්න දැන් මම මේ අද කියන කරුණු ඔයාලා අම්මයි තාත්තයි ළඟ ඉඳලානේ ඔයාලා බණ අහන්නේ. අද ගෙදර ගියාට පස්සේ අහන්න. එහෙම කළේ නැද්ද කියලා. අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා. අපි එළියට එනකන්. පුතේ ඔයාලා දන්නවා ඔයාලට මේ වෙනකොටත් දැනුමක් තියෙනවා. දරු පැටියෙක් බඩේ ඉන්නකොට හුස්ම ගන්නෑ. එයාගේ පිනහළු වැඩ කරන්නේ. යම් මේ දවසක අම්මාගේ කුසින් නිරුපද්‍රිතව 9 මාසයක් 10 මාසයක් ඉඳලා බිහි වෙනවාද? ඒ බිහි වෙන දවසේ තමයි අපි කෑ ගහගෙන හුස්ම ගන්න පටන් ගන්නේ. එහෙනම් මට කියන්න මේ මනුස්ස ලෝකේ අපිට හුස්ම ගන්න අවස්ථාව දුන්නේ කවුද? අම්මා, තාත්තා. ඒ දෙන්න බඩක් ඇතුලේ රැක්කේ නැත්තම් බඩ ඇතුලේ පෝෂණය කළේ නැත්තම් අපිට පුතේ හුස්ම ගන්න වරමුවක් නැහැ. මම දන්නේ නැහැ මම මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා මේ වෙනකන් කොච්චර හුස්ම ගත්තද කියලා. මම දැනුත් හුස්ම ගන්නවා. මං ඉස්සරහට කොච්චර හුස්ම ගනීද කියලා මම දන්නේ. හැබැයි මම එකක් දන්නවා. ගන්න හුස්මක් ගානේ අම්මට නෑයි. ගන්න හුස්මක් ගානේ තාත්තට නෑයි. දෙමාපියෝ කියන්නේ එහෙමයි.